දවසක් මම වෛද්‍ය ලක්ෂිකා රන්දිනී විශේෂඥ මනෝවෛද්‍යවරියක්. එතකොට මම අද ඔයගොල්ලොත් එක්ක එකතු වුණේ අපි හැමෝම දැන් මේ කතා වෙනවානේ මානසික සෞඛ්‍ය පිළිබඳව. මොකද්ද මේ මානසික සෞඛ්‍ය කියලා හඳුන්වන්නේ කියලා අපි චුට්ටක් දැනුවත් කිරීමකට. එතකොට මානසික සෞඛ්‍ය කියලා ඇත්තටම අපි කියන්නේ මොකද්ද? මේ මානසික රෝග තත්ත්වයක් ඇති වෙන එකද? නැත්නම් මේ අපි සමාජයේ කියන ආතති තත්ත්වයක්ද? එහෙම නැත්නම් ප්‍රශ්න වලියට විසඳුමක් සොයා ගැනීමක්ද? මේ නැහැ. ඇත්ත වශයෙන්ම මේක ටිකක් සංකීර්ණ ඒ වුණාට එක්තරා අන්දමකින් සරල පැහැදිලි කිරීමක් තමයි තියෙන්නේ. යහපත් මානසික සෞඛ්‍යයක් කියන්නේ සහ මානසික සෞඛ්‍යයක් කියන්නේ අපි එයාට කියපු සියල්ලගෙම එකතුවක්. එතකොට ප්‍රශ්න වලින්ට සුදුසු පරිදි පිළියම් සෙවීම, ගැටලු වලට निराකරණය කිරීම, අන්තර් සම්බන්ධතා එහෙම නැත්නම් අපි කියන්නේ රිලේෂන්ෂිප්ස් ඩෙවලොප් කරගන්න හැටි, ඒක වගේම විවිධ වැරදි පුරුදු වලින් අපි කොහොමද වෙන් වෙලා සිටින විදිය සහ ආතති තත්ත්වය කළමනාකරණය ගැනීම අවසානයේදී සමාජයට හෝ සමාජයට පවුලට වැදගත් පුද්ගලයෙක් බවට පත් වෙන එක තමයි අපි මේ යහපත් මානසික සෞඛ්‍යයක් කියලා හඳුන්වන්නේ. ඒ වගේම යහපත් මානසික සෞඛ්‍යයක් ඇයි අපිට වැදගත්? එතකොට අපි මානසික රෝග වලින් වැළකී සිටීමටද? නැත්නම් කේන්තිය පාලනය කර ගැනීමටද? නැහැ. මේවට විතරක්ම නෙමේ. ඒ වගේම මොකද අපිට හොඳ ශාරීරික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට, ඒ වගේම යහපත් පෞල් ජීවිතයක් පවත්වා ගැනීමට, හොඳ මිතුරු ඇසුරක් පවත්වා ගැනීමට, ඒ වගේම අපි කියන හොඳ හොබි එකක් පවත්වා ගැනීමට සහ අයහපත් පුරුදු විශේෂයෙන් මම මේන් අදහස් කරේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සහ දැන් අපි නිතර කතා කරන දුරකථන වලට, වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වීම, කියන්නේ අපි ඇඩික්ෂන් කියනවා. මේ වගේ தත්ත මගහරවාගෙන සතුටින් ජීවත් වෙන එක තමයි විශේෂයෙන්ම යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගන්න එකේ වැදගත්කම. එතකොට මේ මානසික සෞඛ්‍යයක් අපි කොහොමද යහපත්ව පවත්වා ගන්නෙ? එතකොට අපි දවස ගෙවනානේ පැය 24ක දවසක්. ඇත්තටම අපි අපේ මානව ශරීරයේ ස්වභාව ධර්මයේ නිර්මාණයක්. එතකොට සමහර හුඟක් දේවල් අපේ වෙන්නේ ස්වභාව ධර්මයේ එක තමයි යන්නේ. කියන්නේ අපේ නිින්ද, අවදිවීම, එතකොට ඇඟ ඇතුලේ පද්ධතීන් වල ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ අපි කියන්නේ බයොලොජිකල් සයිකල් එක. ඒ වගේම සයිකොලොජිකල් ෆැක්ටර්ස්, ඒ කියන්නේ සමාජයෙන් නැති වෙන විවිධ ඝට්ටන සහ විවිධ හේතුපාර්ග, සයිකෝසෝෂල් ෆැක්ටර්ස්. එතකොට මේ දෙකේම යහපත් අන්තරයක් තමයි අපි ඇති කරගන්න ඕනේ. කියන්නේ විශේෂයෙන්ම හොඳ නිින්දක්, හොඳ ව්‍යායාම රටාවක්, ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමන් හොඳින් බලා ගන්න එක, හොඳ ලස්සනට අඳින එක, කැම, ඒ වගේම ශරීරයේ හැඩය යහපත් ලෙස පවත්වා ගන්න එක, ඒ වගේම යාළුවෝ හොඳ මිතුරු පිරිසක් ආශ්‍රය කරන එක. එතකොට මේ වගේ දේවල් තමයි අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ. ඒ වගේම එතකොට මේ මානසික සෞඛ්‍ය තත්ත්වය බිඳ වැටීමේදී අපි කියනවා වගේ විවිධ මානසික ගැටලු ඇති වෙන්න පුළුවන්. ගැටලු සහ රෝග අතරත් පොඩි වෙනස්කමක් තියෙනවා. මොකද ගැටලුවක් සමහර වෙලාවට හුඟක් වෙලාවට ඒ අදාළ ප්‍රශ්නයක් එක්ක වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට අපි මේ ප්‍රශ්නේ විසඳුවාම මේ හුඟක් ඇති වෙන ආතති තත්ත්වය අඩු වෙලා යනවා. ආතති තත්ත්වය එතකොට හදිසි කේන්තික යන එක, ටිකක් වැඩිපුර වෙන්දට වඩා මත්පැන් මත්ද්‍රව්‍ය දුම්බැටි පාවිච්චිය, ඒ වගේ තත්ත්ව ඇති වෙන එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම රෝගාබාධ කතා කරොත් අපි විශේෂයෙන්ම සුලභවම දැනට අපිට දකින්න ලැබෙන්නේ විෂාදය. මේ විෂාදය ඇත්ත වශයෙන්ම පොඩි අයට මහලුයේ සිට ළමාවිය දක්වාම දකින්න පුළුවන්. ඒ වගේම කාංසා තත්ත්වය, අපි කියන්නේ ඇන්සයිටි, අපි සාමාන්‍ය සමාජයෙන් අපි ස්ට්‍රෙස් වෙනවා කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරා. එතකොට ඒ වගේම ඒහා සමාදව වෙනත් අසනීප වර්ගයක් දෙන්න පුළුවන් සහ විශේෂයෙන්ම දැන් අපිට ප්‍රවණතාවයක් වෙනවා විවිධ පෞරුෂත්ව ගැටලු සහ මත්පැන් මත්ද්‍රව්‍ය සහ විශේෂයෙන්ම දුම්පානය වගේම දුරකථනයට ඇබ්බැහි වීම. ඉතින් අපි මේ දේවල් ගැන අපි යහපත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඔය අපි මේ වගේ අසනීප තත්ත්වයක් හරි ගැටලුකාරී තත්ත්වයක් හරි දැනුනොත් අපි ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම සහ ඇත්තටම ප්‍රතිකර්ම කියනවට වඩා මම කැමති අවශ්‍ය සුදුසුම දේ. මොකද ඒක ප්‍රතිකර්ම කියපුවාම හැමෝම චුට්ටක් බය වෙනවා බෙහෙත්ද කියලා. බෙහෙත්ම නෙමේ.
එතකොට මේ සඳහා අපි කට්ටිය යාළුවොත් මුලින්ම යාළුවොත් එක්ක කතා කරන එක, අපි කියන්නේ ඉමෝෂන්ස් වෙන්ටිලේට් කරන එක, සුදුසු විදියට ඩිස්ට්‍රැක්ෂන් ටෙක්නික්ස්, එහා සමහර වෙලාවට අවශ්‍ය වෙලාවෙදී අපිට ප්‍රශ්න ටිකක් වැඩිපුර දුර දිග යනවා නම්, අසනීප තත්යකට යනවා නම් උපදේශන සේවය සහ වෛද්‍ය ප්‍රතිකාර මගින් යහපත් මානසික සෞඛ්‍යයක් ලබා ගන්නකදී ඉතින් ඔබ සැමට හැමදා උදේ දවස නැගිට්ටහම හොඳින් සතුටින් දවස ආරම්භ කළා රාත්‍රියේදී නිින්දට යනකොට යනකම් හොඳ මානසික යහපත් තත්ත්වයකින් සැහැල්ලුවකින් ජීවිතය ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම නවතිනවා. ස්තුතියි.